ලෝකේ පළමු සිනමා කැමරාව නිර්මාණය කළේ තෝමස් අල්වා එඩිසන් නෙවෙයි කියලා අපි කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්. ඒ සැබෑ නිර්මාණකරුවා ඉතිහාසයෙන් මැකී ගියේ හරිම අභිරහස් විදිහට. ඔහු තමයි ලුයි ලී ප්‍රෙන්ස්. එඩිසන්ට වසර කීපයකට කලින් ඒ කියන්නේ 1888 දී ලුයි ලෝකයේ පළමු සිනමා දර්ශනය රූගත කළා. ඒත් ප්‍රශ්නේ තමයි ඒ අගනා නිර්මාණය ලෝකයට පෙන්වන්න නම් ඔහුට හැකි වුණේ නැහැ. 1890 සැප්තැම්බර් මාසයේ දවසක ලුයි තමන්ගේ අලුත් කැමරාවත් අරගෙන ප්‍රංචයේ ඩිජෝන් නගරයේ ඉඳන් පැරිස් බලා යන කෝච්චියට ගොඩ වුණා. දුම්රිය මැදිරිය ඇතුලෙන් ලොක් කරලායි තිබුණේ. ඒත් කෝච්චිය පැරිස් වලට ළඟා වෙද්දී ලුයි මැදිරියේ හිටියේ නැහැ. ඔහුත් ඔහුගේ නවනි පැලවත් සියලුම බඩු බාහිරාදියත් අලු වෙලා ගියා වගේ අතුරුදහන් වෙලා තිබුණා. පුදුමය කියන්නේ ලුයි අතුරුදහන් වෙලා හරියටම වසරකටත් අඩු කාලයකදී ඇමරිකාවේ හිටපු තෝමස් අල්වා එඩිසන් සිනමා කැමරාවේ පේටන්ට් අයිතිය ලබා ගැනීමයි. ලුයිගේ බිරිඳ එදා කෙලින්ම චෝදනා කළේ එඩිසන් තමන්ගේ සැමියාව පැහැරගෙන තාක්ෂණීය සොරකම් කළ බවටයි. වසර කිහිපයකට පස්සේ ලුයිගේ පුතා මේ ගැන උසාවියේදී එඩිසන්ට විරුද්ධව සාක්ෂි දුන්නා. ඒත් ඒ සාක්ෂිය ලබා දීලා වැඩි කලක් යන්න කලින් ඔහුවත් නිව්යෝර්කී වනාන්තරයක වෙඩි වැදී මියගොස් සිටියේදී හමු වුණා. ඒ හදිසි අනතුරක්ද නැත්නම් සැලසුම් කළ මිනිමෑරුමක්ද කියන එක අදටත් රහසක්. ලෝක සිනමාව ආරම්භ වුණේ රිදී තිරයකින් නෙවෙයි ලේ තැවරුණු අභිරහසකින්. මේ වගේ නොදන්නා විද්‍යා කතා බලන්න Gate of Fee අපිව subscribe කරන්න.